කොහොමද ඔය දෙන්නට හොඳයිද? හොඳයි. රයිට් හරි. දැන් කොහොමද ඉතින් අද දවසේ? අද මෙයාට නිවාඩුයි. අපේ පොඩි නංගිගේ daughter Jitu Minara. This is Alice Meraya Mallat, my mother, and my daughter's, my sister's daughter. ඉතින් මං ඉස්සෙල්ලම කාගෙන්ද දෙන්නගෙන් ප්‍රශ්න අහන්නේ? Jitu Minara මෙයාගෙන්. Jitu Minara. මෙයාගෙන් අහන්න ඉස්සෙල්ලා. අම්මා කියන්න එහෙනම් ඔයා වන්දනා ගමනක් යන්න ලංකාවේ කැමැතිම පැත්ත කොයිද? යනවනම් වන්දනා ගමන ඔයා වැඩියෙන්ම ආස වන්දනා කරන්න යන්න. අනුරාධපුරේ. අනුරාධපුරේනේ. මේ ළඟදී ගියානේ. ශ්‍රී මහා බෝධිය, රෝණර්සෑය ඒව තමයි ආස. ඔව් සම්පූර්ණ විදියට ගත්තොත් අනුරාධපුරේනේ. එතකොට මේ ළඟදී ගියානේ. ඔයා ගියානේ ළඟදී. එතකොට මෙයා කොහෙද ආසම? කොහෙද වැඩිම ආස? ජපාන්. නෑ වන්දනා ගමන ලංකාවේ වන්දනා ගමනක් යන්න කොහෙද ආසම ඔයා? කොහෙද ආසම? දැන් එක මාච්චි කිව්වා අනුරාධපුරේ කියලා. දැන් සමහර කට්ටිය යනවා කතරගමේ යනවා නුවර යනවා මයංගනේ යනවා. එහෙම තියෙනවනේ කට්ටිය. වන්දනා ගමනක් යන්න. සෝමාවති දෙසරයක් ගිහලා තියෙනවා. නේ ආච්චි ගිහලා තියෙන සෝමාවති දෙස. දැන් දෙකක් ආසයි. දෙක හරි දෙක කියන්නකෝ. කතරගමයි අනුරාධපුරේ. හොඳයි. හරි ඊළඟ ප්‍රශ්නේ ඔන්න හරි ඒකට හරි උත්තරයක් හමුණානේ. ඊළඟට අම්මගෙන් අහනවා ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඔයා ඉන්දියාවේ ගියානේ. දඹදිව. එතකොට දඹදිව ගියාම ඔයා දැක්ක ලස්සනම තැන කොතනද? දැන් කීපයකටම ගියානේ දඹදිව කියලා නේද? ඔය යනවනේ නේ. ඔය ලස්සනම අර යන්නේ විදුලි පුටුවේ. මොකක්ද ඒකට ගිජුකුට පර්වතයේද? අර උඩේ යන්නේ වාඩිලා අන්නේ ඒක තමයි. යනකොට හරි. ඔය මම හිතන්නේ ගිජුකුට පර්වතේ බලන්න යනකොට නේ. ඒක තියෙන්නේ. මොකද මතක නැහැ. ඒකේ හරි ඒක තමයි අර මේ වාඩි වෙලා යන මේ කම්බිය යන පුටුවේ ඒ උඩ කන්ද උඩට යන හරි රයිට් ඩක්කුවක් වගේ රයිට් ඒක වාඩි වෙලා යන්නේ ආච්චි ඒක තිබුණා පින්තූර දුවන දැන් ඔයා කියන්න බලන්න හරි ඔයා ඉන්දියාව ගිහලා නැහනේ මේ එයා දන්නේ LPTI අම්බලන්ගොඩයි පිටිගල එච්චරයි මැටි විදියයි. එතකොට හරි දැන් ඔයා කියන්න බලන්න දැන් දහම් පාසලෙන් යන ට්‍රිප් එක කොහෙද යන්නේ කියලා? නුවර. නුවරද? නෙල්ලිගලයි නුවරයි. නෙල්ලිගලයි නුවරයි නේ. හරි. එතකොට දවස් කීයක් යනවද ඒක? එක දවසයි. හරි. එහෙනම් ඒක යාගේ ප්‍රශ්නෙත් ඉවරයි. හරිද? රයිට් අම්මගෙන් අහන ඊළඟ ප්‍රශ්න. අම්මා වැඩියෙන්ම කන්න කැමති මොනවද? කෑම. එක වර්ගයක් කියන්න. බත් ඉතින් මම දිස්සෙම කන්නේ. නෑ වැඩියෙන්ම කන්න කැමති බත්. කැමති නැහැ හැම එකම කනවා හම්බුනාම. එහෙම නෙමෙයි එහෙම එක කැමති කෑමක් කියන්න. වැඩිම කැමති එකද? කැමති ගහන්නේ. නං තෝසි. ඒවා තමයි නේ. මම ළඟදී තෝසි කෑවද? කෑවනේ දාගෙන. කවද? ගිය සතියේ. නෑ. විශේෂ ගෙනාවනේ. නෑ. මට විතරක් ගෙනාව තෝසි ඕගොල්ලන්ට ඉන්දියාවේ ඕනේ මතක නැද්ද? හරි. ඔයාගෙන් බලන්න දැන් ඔයා කියන්න බලන්න වැඩියෙන්ම කැමති මොනවද කියලා? මං කැමති නූඩල්ස්. පළතුරු වලට කැමති කිවි. කිරි? කිවි. කිවි කියන්නේ කිවි කියලා පළතුරක් නැහැනේ. අර මැද්ද කොළ පාට එක. ඒක පළතුරක් තියෙනවා මට කිවි කියලා සතෙක් ඉන්න නව ශ්‍රී ලංකේ. අනේ මේ නෙමෙයි. කිවි කියලා මට පෙන්නන්න කොහේ හරි පළතුරක් කිවි කියලා පළතුරක් නැහැ. මම දන්න තරම් මට අහලා නැහැ. පුත්සෙටිය තියෙනවා.
එහෙමද? පිටිගල. ඒ ටික. හරි. එහෙනම් දැන් ආයි අම්මගේ ගා පැත්තට මං හැරෙනවා. රයිට්? ඔයාට කියන්න ඔයා ඉස්කෝලේ සාමාන්‍ය පෙළ සමත්නේ? ඈ? ප්‍රතිඵල මතකද? ප්‍රතිඵල මතකද? 6යි 3යි. ගණන් පාස්. ඔව්. නාච්චි දෙක්ක නාච්චි හොඳට O level පාස් කරලා ඉඳලා තියෙන්නේ. O level කරපු අවුරුද්ද මතකද අම්මට? මතක නැහැ ගෙදර නම් ඇති මම හිතන්නේ. සහතික තියෙනවද තාම? සාතික දුණා බීස් කරලත් දන්නේ. ඒ ටික. අම්මා මේ විදියට රජේ රැකියාවකුත් කරා කාලයක් නේද? රජේ රැකියාවක් කෙරුවා කාලයක් නේද? අවුරුදු කීයක්ද? දෙකක් විතර ගිහුවා හිටියනේ තකරවන්තවල. ඔව්. නෑ මෙහෙ ඉස්කෝලේ. ඉස්කෝලේ ඔව්. ඒකේ හිටියනේ ගොඩක් කල් හිටියනේ. ඒක අවුරුදු 5ක් විතර හිටියා. 5ක් විතර හිටියා. මොකද්ද ඒකේ තනතුර සම්බන්ධීකරණය මොකද්ද ඒක? සංවර්ධන නිලධාරිනේ. අම්මා ආච්චි හිටියා ඉස්කෝලේ BTS එකේ අවුරුදු 5ක්. ඒතර මමත් ඉස්කෝලේ යනවා. නේද? BTS එක කියත් පොඩි ඉස්කෝලේ හරි පිටියේ. ඉස්පිතාලේ ගාව තියෙන. ආනන්ද ඉස්කෝලේ. ආනන්ද ලොකු එක නෙමෙයි අනිත් එක. පොඩි එකයි දැන් සිටියක් කළානේ. එතකොට ඔයා සහෝදරයෝ දෙන්නෙක් ඉන්න සහෝදරියෝ දෙන්නෙක් ඉන්න ඔයාට නේ එක්කෙනෙක් නැති වෙලා ලොකුවක් නැති වෙලා ඔය 4 දෙනාගෙන් වැඩිම ආදරේ කාටද? වැඩිම ආදරය නැහැ හැමෝටම එක සමානයි සහෝදරකම. කාවට හරි එක්කෙනෙකුට වැඩි කැමැත්තක් ඇතිනේ චුට්ටක් හරි. එහෙම හරි චුට්ටක් හරි වැඩියෙන් කාටද ඇත්තේ? රාජ තමයි. බාලයා හින්දාද? ඔව් බාලයානේ. බඩ පිස්සා හින්දා එයාට ආදරේ නේ. නේද? රාජමාම එන ලස්සනයි ඉස්සර නේද? වඩාගෙන එහාට මෙහාට යනවා. ඔයා පොඩි දවස්වල වඩාගෙන ඉඳලත් තියෙනවනේ. අර කඩයක් තුනනේ අපිට. ඔව්. ඒ කඩේ වැඩ කරනකොට අම්මයි තාත්තා එයා අඬලා කොතන කඩේ දුවනේ? ගේ ළඟද? ගේ ළඟ අර මේ දැන් ඒක හැදිට නේද මේ සාත්තුන්ඩා ගේ තියෙන්නේ. ඔව්. ඊට මෙහා අර කොටුවේ වගේ එකේ තුන. ඒකේ. ඒකේ පාරෙන් යටිපැත්තේ නෙමෙයි. යටිපැත්තේද? වෙල පැත්තේ. වෙල පැත්තේනේ. ඔව්. හොඳට සරුවට තිබුණාද ඒ දවස්වල කඩේ? ඔව් අපි හිටියනේ ඒකේ. ඒකේ හිටියා. ඔව් අනුගේ ගේ අරගේ හැදරකම් හිටියා. අරගේ හදන. කොයි කාලේද ඔය යන්නේ? රාජ පොඩි එතකොට. ඔය කියන්නේ සාමාන්‍ය 60 ගණන් වල වගේද? නෑ ඊටත් ඉස්සෙල්ලා 50 ගණන් වල? ඔව් විතර. 50 ගණන් වල. අර මේ අම්මලා අර මේ මහ ගෙදර හැදුවේ ඒ ගවසරද? 50 ගණන් වලද අර ඉස්සල්ලා ගියේ හැදුවේ? පුෂ්පා කියලා ගහලා දුන්නේ බෝඩ් එක. ඒකනේ. ඒ කාලේ මාරනේ නේද අම්මේ? ඉස්සර ඔය වගේ සෙනගත් හිටියද වටේ පිට ගෙවල් ගොඩක් නෑනේ එතන. එයා ගෙදර තුණා. ඒ තමයි මහගේ. හරි. තාත්තලා. අර මේ අරගොල්ලෝ විකුණනනේ. ඒගොල්ලෝ විකුණනනේ. නන්දනී ඇන්ටිලා. ඒකේ. ඊට පස්සේ මෙහා ගෙදර ආවේ. හරි. එතක තමයි කතන්දරේ නේ. එතකොට අම්මා ඉස්කෝලේ ගියේ දෙල්පෝනේ දැන් ගිරිමානන්ද මහ විද්‍යාලය. ඒකනේ දැන් ඒක ඉස්කෝලේ බහෙන්නත් යන ඕන. අවිස්තාවටත් ගියා තවත් ටිකක් උසස් වැඩ කරන්න. පයින් යන්න බෑනේ එච්චර පයින්මනේ බස් නෑනේ. බස් නෑනේ අනේ බලන්න මේගොල්ලෝ පයින් ගිහිල්ලා තින්නේ දවසට අවිත්තාවට. අවිත්තාවේ මොකද්ද ඉස්කෝලේ? අවිත්තාවේ තින්නේ දැන් වහලා ඒ ඉස්කෝලේ. ඔව්. පිටිවලට ගියා. ඔව්. ඒ ලෙවල් කරේ නැද්ද එතකොට? නෑ. ලිව්වේ නෑ විභාගේ. ඇයි ඒ? ගමන නැවතුණා ඉස්කෝලේ ගමන. නැවතුන හේතුව දුර වැඩි හින්දාද? දුර වැඩිනේ පයින් අතහැරියොත්. එතකොට මෙහෙ ඒ ලෙවල් කරුවේ නෑ දෙල්පෝනේ නේ? බස් තිබුණ නැද්ද එතකොට? නෑ බස් නෑ. පයින් යන්නේ අමුහුටටත් මේ රෝසි වෙක්කන්ගේ ශිෂ්‍යත්වයට අමුහුට ඉස්කෝලේ පයින්. ඉස්සර. රෝසිව? රෝසිව නෑ. ලොකු අම්මා වෙන්නේ නැද්ද? කාවුණත් එක්කන්ගේ පයින්. ඒ රෝසි යන කාලේ මේ රෝසි මේ රෝසි ලිව්වේ මේ ගණන් වලනේ. නූ ගණන් වලනේ. එතකොට බස් තිබුණානේ. මං කියන්නේ අම්මා හිතන්නේ මේ සුදු අම්මා හරි ලොකු අම්මා හරි. ඔව් බස් නෑනේ ඉස්සර. ඒක තමයි කතන්දරේ නේ. අල් පිටේට පයින් යන්නේ අපි. ශිෂ්‍යත්වයට පයින් ගිහලා කකුල් කැපිලා එනකොට
සපත්තු නෑ නිකන් අලුතෙන් සපත්තු ටිකක් දාන් ගියේ. සපත්තු දාන්නේ නෑ නේ. එතකොට අපි ඉස්කෝලේ ඒ කාලෙත් අර බිස්කට් දුන්නද කෑම දුන්නද ඉස්කෝලේ? බනිස්. බනිස් දෙන්නේ. කිරි පැකට් එකක් දුන්නද? නෑ නෑ ඒව දුන්නේ දුන්නේ නෑනේ. එතකොට අපි සුදු ගැවුම් දැන් ගියේ නැත්නම් පාට ගැවුම්ද? පාට ඒවා. ඒව සාමාන්‍යනේ. ඒ කාලේ හොඳට ඉගෙන ගත්ත කට්ටිය හිටියේ ඒව අම්මලත් එක්කනේ. ඈ කවුද දන්න ඉහළටම ගිය කට්ටිය කවුද? ටික මේ ගන්න කවුදේ ලක්මාල්ලේ ඔව්. ලොකු අම්මට කවුද එයා නර්ස් කෙනෙක්. ආ. තව එක්කෙනෙක් සම්පකාරයක ඩොක්කේ. ඔව්. නන්දාවති මිස්සේ කියලා මහතු මුදලාලිගේ නංගිලා. ඔව්. ඒගොල්ලොත් ඒ රස්සාව කෙරුවා. දැන් අම්මේ මේ මොකද්ද මේ ආහාර කොමසාරිස් කෙනෙකුත් හිටියේ නේ නන්දනි ඇන්ටිලාගේ කවුද? කාගේ? ආහාර කොමසාරිස් වුණානේ එක්කෙනෙක් ඔය ඉස්කෝලේ. ඔය නන්දනි ඇන්ටිලාගේ කවුරු හරි? ඒගොල්ලෝ ලොකු අම්මගේ පුතා. ඕ ඔව්. ලංකාවේම ආහාර කොමසාරිස් වුණා. දෙල් බෝන ඉස්කෝලේට ගිහිල්ලාද? යෝග පාලනම. අන්න හරි හරි. අර ඔයගොල්ලන්ගේ සමීතියට ස්පීකර් සෙට් එකකුත් දුන්නේ යා. ඔව් ඔව්. නේද? දැන් ඒගොල්ලෝ කොහෙද දන්නේ මම. ඒකද. ඒ කාලේ මාරයි නේද? ඈ? ආච්චි සැරයිද අම්මේ? අපේද? අම්මගේ අම්මා. සරක් නෑ ඒවා. ඈ. හොඳට මේ ධෛර්යය කරන වී කොටරත් හරියම. ඔව්. එයා හරි ධෛර්යයිනේ. ඉස්සර. එයා ලෝභයිද? ලෝභකම තියෙන නිකන් ඕන නැති ලෝභකම නෙවෙයි. සාමාන්‍යයෙන් තමන්ගේ දෙයට ඒ කියන්නේ වැඩ කටයුතු අර පිරිමැස්මෙන් කරනෝනේ. ඒක ලෝභකම නෙමෙයි. ඒ දවස්වල වැඩි දේවල් නැහැනේ නේ. කඩවල වල බඩු නැහැ නේද? තියෙන හරි වටිනවනේ තියෙන පොඩි දේ වුණත් රැක ගන්න තමයි බලන්නේ නේද? පොලේ එන්නේ පයින්. ඈ? පයින් පොලේ එන්නේ. පොලේ යන්නේ නේ. ඉතින් මට මතකයි අපේ තාත්තා ගියේ පුට් සයිකලේ ඉන්නේ අපිවත් තියාගෙන ඉස්සර පොලේ. ඉස්සර අපේ තාත්තත් කෙසෙල් කෑම එළවලු වයිවු හරියට. වම්බුටු මෑ කරල් ඒ වරගෙන බයිසිකලෙ බැනගෙන යනවා ඇල්පිටි විකුණන්න. ඔය කඩේකට දෙන්න. ඕන් ඉස්සර ජීවත් වුණ හැටි මිනිස්සු. නේද ඒ කාලේ නේද? අම්මගෙන්ම තමයි අහලා දැනගන්න ඕනේ. මේගොල්ලෝ දන්නේ නැහැ ඒව මේ මේගොල්ලෝ මේගොල්ලෝ මේ මැටි විලියෙන් එහාට මොකක්වත් දන්නේ නැහැ මෙයා මේ. මච්චාවේ. එහෙනම් හරි අදට මේ ප්‍රශ්න ඔච්චරයි. තව ප්‍රශ්න තියෙනවා අපි ඉස්සරහට ටික ටික මේ අහලා මේ ඒකේ අන්තර්ජාලයට අපි යොමු කරනෝනේ අපි ඩබල් YouTube channel එකට. ඒකේ ඉන්න මෙයාත් ලස්සනට බලන් hina වෙලා ඉන්න හැටි මේ YouTube එකට දානෝනේ අපි මේ ඔක්කොම වීඩියෝ. යා මේ ජිතු මිනාර බලන්න නිකන් ඔරෝගෙන ඉන්න විදිය. නෑ ඒවා ඉතින් වීඩියෝ එනවා. වීඩියෝ වෙලා YouTube එකට යනවා. බලන මිනිස්සුත් කියනවා ඉතින් කවුද මේ මොංගල් ළමෙක් ඉන්න කවුද මේ මෙයාගේ ලස්සන hina වෙන්නෙත් නෑ මොකුත් නෑ. පිස්සෙක් වගේ. බලන්න ආච්චි බලන්න ලස්සන ඉන්නේ හැටි ඈ. හරි එහෙනම් බුස්සරණයි දෙන්නටම බුස්සරණයි. හරිද? එහෙනම් ආයෙ තව වෙලා දවසකින් හම්බෙමු ප්‍රශ්න ටිකකින්. හරිද? පරණ කතන්දර තමයි යහන්නේ ඊළඟට. හරි එහෙනම් ජය වේවා. නගන්න මේ වාටික. ඔව්. දෙන්නගෙන්ම අහනවා ටික ටික මේ එහෙනම් හරි. මිනිපිරිටයි ආච්චිටයි ජයෙන් ජයම වේවා. බුස්සරණයි දෙන්නට. පච්චාපටි